මායා පාසල ගැන. හොග්වර්ට්ස් ස්කූල් of විච්ක්‍රාෆ්ට් ඇන්ඩ් විසාඩි. මේ පාසල පිහිටා තියෙන්නේ ස්කොට්ලන්ඩ් වල. මගල්ස්ලට පේන්නේ නැති විදිහට මන්තර වලින් සගවලා. හොග්වර්ට්ස් එකේ ආරම්භය. හොග්වර්ට්ස් ආරම්භ කළේ විසාඩ්ලා 4 දෙනෙක්. ගොඩ්රිච් ග්‍රිෆින්ඩෝ, සලස්ලා ස්ලිදරින්, රෝවෙනා රේවන්ක්ලෝ, හෙල්ගා හෆල්පෆ්. මේ 4 දෙනාම තම තමන්ගේ ගුණාංග වලට අනුව ස්ටුඩන්ට්ලා තෝරගෙන හවුසස් 4ක් හදලා. හොග්වර්ට්ස් හවුසස්. හොග්වර්ට්ස් වල හවුසස් 4ක් තියෙනවා. ග්‍රිෆින්ඩෝ හොර නිර්භීත ලෝයල් ළමයි. ස්ලිදරින් බුද්ධිමත් ඇම්බිෂන් තියෙන ළමයි. රේවන්ක්ලෝ ඉගෙනීමට දක්ෂ ක්‍රියේටිව් ළමයි. හෆල්පෆ් හොඳ හදවතක් තියෙන හාඩ් වර්කින් ළමයි. හැරි පොටර් සහ හොග්වර්ට්ස්. හොග්වර්ට්ස් ගැන කතා කරනකොට හැරි පොටර් ගැන නොකිය බෑ. හැරි වයස 3 කාලේ. ඔහු ග්‍රිෆින්ඩෝ හවුස් එකට දාගන්නවා. එතනින් පස්සේ තමයි වෝල්ඩමෝට් එක්ක ඔහුගේ ජීවිත කතාව ආරම්භ වෙන්නේ. ක්විඩිච් සහ හොග්වර්ට්ස් ජීවිතය. හොග්වර්ට්ස් කාස්ටල් එක ඇතුලේ මූවින් ස්ක්‍රේ කර්සස්, සීක්‍රට් පැසේජස්, the room of recruitment, the chamber of secret. විශේෂයෙන් chamber of secret එක ඕපන් වුණේ ස්ලිදරින්ගේ රහසක් නිසා. මූවිස් සහ ඕදර්ස්. හොග්වර්ට්ස් ලෝකය නිර්මාණය කළේ ජේ.කේ. රෝලින්. හැරි පොටර් මූවි සීරීස් එක ලෝකය පුරා ජනප්‍රිය වෙලා තියෙනවා. පළමු චිත්‍රපටය තමයි හැරි පොටර් ඇන්ඩ් ද ෆිලෝසොෆර්ස් ස්ටෝන්. හොග්වර්ට්ස් කියන්නේ ස්කූල් එකක් විතරක් නෙමෙයි. ඒක ෆ්‍රෙන්ඩ්ෂිප්, බ්‍රිවරි, ලෝයල්ටි සහ මැජික් එකෙන් පිරුණු ලෝකයක්. ඔයාට හොග්වර්ට්ස් එකට යන්න ලැබුණොත් ඔයා හොග්වර්ට්ස් එකට හිතන්නේ ඔයාට මොන හවුස් එක ලැබෙයි කියලාද? කමෙන්ට් කරන්න.